සිංහ කොදෙව් එක් දින තරඟවල පළමු තරඟය අද දින සබීනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්තේ. මෙම තරඟයේ ලාංකික කණ්ඩායමට විශේෂ තරඟයක්. මොකද ලාංකික කණ්ඩායම මේ වසරේ ක්‍රීඩා කෙරුව අවසන් එක් දින තරඟවලදී ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් අත්පත් කරගත්තා. නමුත් දැන් ලාංකික කණ්ඩායම වෙනස්. ඔවුන් අද දින තරඟ බිමට පැමිණෙන්නේ තම කණ්ඩායම තුළ ලොකු වෙනස්කම් රැසක් සමගින්. නව පුහුණුකාරීත්වයක් සහ නව නායකයෙක් සමගින්. අපි හැමෝම දන්නවා ලාංකික කණ්ඩායම ගෙවිගේ 2020 ලෝක කුසලානේ අන්ත පරාජයන් අත්පත් කරගත් පසු කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ ලොකු වෙනසක් සිදු වුණා කියලා. නව ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගැරි කර්ස්ටන්. ප්‍රධාන පුහුණුකාරීත්වය පමණක් නොව ප්‍රතිකරණ පුහුණුකාරීත්වය සහ පන්දු පුහුණුකාරීත්වයේද වෙනස්කම් කිහිපයක්ම සිදු වී තිබෙනවා. තවද කණ්ඩායම් නායකත්වයේද වෙනස් වී තිබෙනවා. 2020 නායකත්වයේ හෙබ්බු දසුන් ශානකව සහ එක් දින නායකත්වයේ හෙබ්බු චරිත අසලංකව නායකත්වයේ ඉවත් කර ඒනොට කුසල් මෙන්ඩිස් පත් කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකාව 2020 සහ එක් දින නව නායකයා වශයෙන් කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්. ඒ පමණක් නොව තරඟ රටා තුනේම උපනායකත්වයේ කමිදු මෙන්ඩිස් හට හිමිව තිබෙනවා. ඒ අනුව 2020 එක් දින සහ ටෙස්ට් උපනායකත්වයේ දරන්නේ කමිදු මෙන්ඩිස්. ශ්‍රී ලංකා කණ්ඩායම් තුළ මේ සිදු වී තිබෙන වෙනස්කම් දෙස බැලුව පෙනෙන තිබෙන්නේ නව ක්‍රීඩකයන්ට කණ්ඩායමේ වැඩි ස්ථානයක් ලැබී ඇති බවයි. ඇත්තරම ඒක තමයි වෙන්න ඕන. වැටි තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට නව ක්‍රීඩකයන්ගේ සහාය අත්‍යවශ්‍යයි. ඒ අනුව අද තරගයට සහභාගී වන ක්‍රීඩකයන් 11 දෙනා මෙන්න. පැතුම් නිස්සංක, කමිල් මිෂාර, නායක කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පවන් රත්නායක, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, වනිදු හසරංග, ඒෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මදුශංක යන ක්‍රීඩකයන්. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වේ. තරගය පැවැත්වෙන්නේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදී. කාලගුණය දෙස බැලුවොත් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව මේ වෙනකොට ක්‍රීඩාංගණයේ තිබෙන කාලගුණය හොඳ මට්ටමක තිබෙනවා. තරගය නැරඹිය හැකි ආකාරයන් මෙන්න. සුප්‍රීම් TV, පපර TV, ඩයලොග් HD channel අංක 126, PO TV ස්පෝර්ට් channel අංක 150 සහ PO mobile app ඔස්සේ තරගය නැරඹීමට හැකියාව ඇත.